බීමතින් ඩුබායි යන්න ඇවිත් ගුවන් සේවිකාවන්ට සත්තම දාලා ප්‍රසිද්ධ ගායකයා හරවා යවයි. අර කියලා තියෙනවා මේ මෙහෙමයි නරකයි මම ඇඳුම් ගලවන් ඉන්නවා. මගේ රූපේ දැම්මොත් මගේ සින්දු අහන්න එන්න එපා. හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? මේ අනේ මන්දනේ පුදුම බැනිල්ලක් බනිනවනේ. පුදුම බැනිල්ලක් කියන්නේ කුණු හරපෙනුත් බැනලා තියෙනවා. ඉතින් මම ප්ලේන් එකේ ගියා. මාව දැම්මා එන්න කියලා. ඉතින් මම ගෙදර ආවා. ආයි මම ගියා ෂෝ එක කරා ගෙදර ආවා. ඉතින් ෂෝ එකත් ලස්සනට කරා. ඉතින් මම කියන දේ කිව්වා. ඉතින් අර කියලා තියෙනවා මේ මෙහෙමයි නරකයි මම ඇඳුම් ගලවන් ඉන්නවා. එහෙමයි කියලා ඉතින් ගොඩාක් දුකයි. මේ මම කියන්නේ මගේ අත්තරන් යාළුවනේ මගේ දැන් මගේ සින්දු අහන යාළුවොත් ඉන්නවනේ. ඒකවලට ඉතින් නොකිය ඉන්න බෑනේ. අඬ ගෙවුත් යන්න එපායි. එහෙනම් ආයි මගේ රූපේ දැම්මොත් මගේ සින්දු අහන්න එන්න එපා. මොකද ෂෝ එකක් කරන කට්ටිය වෙනම කට්ටියක් ඉන්නවනේ. ෂෝ එක කරන කට්ටිය දුන්නොත් මට සින්දුවක් කියන්න මම යන්න එපා. ඒකින් තමයි යනවා. අනිත් එක හොඳට මතක තියාගන්න මේක. මට සින්දු කියලා ජීවත් වෙන්න ඕනේ නැහැ. හොයලා බලන්න BOC බැංක් එකේ යාළුවෙක් ඉන්නවා නම් NSB බැංක් එකේ යාළුවෙක් ඉන්නවා නම් මේ දීහාන්තුන කියලා ඩිපොසිට් එක පොඩ්ඩක් අහලා බලන්නකෝ. මගේ පුතාගේ වයස අවුරුදු 7යි. මාසෙ පඩි ලක්ෂ 10යි. මගේ නෝනගේ දාල්ටි ඩිපොසිට් එක මගේ අම්මගේ දාල්ටි ඩිපොසිට් අහලා බලන්න. අනේ මම මෙහෙම කියන්නේ දුකින්ද මම ගහන ඉන්දුරිය හෝටලයක් තරු 7 හෝටලයක් මේ දැන් වැඩ පටන් ගත්තා. හොයලා බලන්න ගලුපාරේ මුද්දේ අතරේ මේ මාස 24 පානදුර ටවුන් එකේ කෝටි 14ක මම VIP මේ විලා එකක් හදනවා. සින්දු කියන්න මට ඕන නෑ දෙයිනේ කියලා ඉතින් මේ පොල් සම්බුලි බොති කහරලා මට ජීවත් වෙන්න පුළුවන්. ඒකින්ද ඉතින් අර සින්දු අහන කට්ටිය විතරක් ෂෝ එකක් දුන්නොත් ඒකට එන්න නැත්තම් කොහොම බනින්න එපා. මාත් මිනිස්සෙක්නේ. මොකද මට පුතෙක් ඉන්නවා. මා ජරා විදියට වඩින්නේ. මොකද මං විතරක් නෙවෙයි මේ ප්ලේන් වල ඔහොම රණ්ඩු වෙලා මම රණ්ඩුන්නේ නැහනේ. මම ඇත්ත කිව්වනේ. එහෙනම් මම පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා මම එන්ට්‍රියක් දාලා මම උසාවි දාන්න එපාය. එහෙනම් බැලුමක් පොම්මල දීලා තෝ බීලා එහෙනම් ඔබ උසාවි දාන්න ඕනේ. එහෙනම් මම ගානක් කිල්ල ගන්න ඕනේ ශ්‍රී ලංකන් යාළුවයි. මට මුකුත් කළා නෑ. ශ්‍රී ලංකන් යාළුවනේ හොය අහලා බලන්න මට දාලා තියෙන්නේ මම බැහැලා ගියා කියලා. ඒගොල්ලෝ රිපෝට් එක ගහලා හොයලා බලන්න. මාර දුකයි ඉතින් මේ මට ගොඩක් මම ලංකාවට ගොඩක් ආදරේ. අනේ මේ ෂෝස් සින්දු අහන කට්ටිය විතරක් එන්න නැත්තම් අර කියනවා ෂර්ට් ගලවා සින්දු කියනවා අපිට එන්න බෑ. එහෙනම් එන්න එපා. එහෙනම් සංගීත කරන එක්කෙනාට කියන්න මාව ගෙන්නන්න එපා කියලා. අපි ජීවත් වෙන්නේ සින්දු කියලා නෙවෙයි. අපිට අදටත් බස් එකේ වුණා සින්දු කියලා ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් අපිට වෙලි හැටි කොට දාන්න පුළුවන්. මොකද මගේ පුතාටයි මගේ නෝනටයි මගේ අම්මටයි මටයි අපි ගොඩක් ලෝඩ් කරන් ඉන්නේ. හොඳට අහලා බලන්න BOC බැංකුවේ කෙනෙක් ඉන්නවා නම් NSB බැංකුවේ කෙනෙක් ඉන්නවා නම් මට මූදයිනේ ලොකු ඉඩම් තියෙනවා. එක පර්චේස් එකක් ලක්ෂ 70 වගේ දැන් යන්නේ. හොඳට හොයලා බලන්න මං කවුද කියලා. මට සින්දු කියන්න ඕනේ නැහැ. මට ඔහොම බයින්න එපා. මාත් මිනිස්සෙක්. මේ මොකද මං ගොඩක් මිනිස්සුන්ට ආදරේ. මට ඔයගලයි බැනුම් අහන්න ඕනේ මිනිහෙක් නෙවෙයි. ඔයගලගේ බැනුම් අහන්න මට ඕනේ නැහැ. ඇත්තටම ඔයගොල්ලෝ මේ එහෙනම් ෂෝස් කරන සම්බන්ධීකරණ මහතුරුන්ට කියන්න අනේ ඕකව ගෙන්නන්න එපා. ඕකට මෙහෙමයි ගෙන්නන්න එපා කියලා. එහෙනම් එච්චරයි. අනේ ඔහොම කියන්න එපා වෙනවා. ඉතින් මං විතරද ඔය ප්ලේන් වල මේ කොහොම වෙලා මම්මයි බැහැලා ගියේ. හොයලා බලන්නකෝ. ඇත්ත හොයලා බලලා මට කතා කරන්න. මාත් මිනිස්සෙක්. මට සින්දු කියන්න ජීවත් වෙන්න ඕනේ නෑ. ඔයගොල්ලන්ගේ යාළුවෙක් කෙනෙක් නම් NSB එකේ මැනේජර් කෙනෙක් හරි BOC මැනේජර් කෙනෙක් හරි අහන්නකෝ අපිට තියෙන මේ ඩිපොසිට් ටික. මම මෙහෙම කියන්නේ මේ දුකින්ද සින්දු කියලාත් මේ දරුත් මම යාළුවොත් එක තමයි ඔක්කොම මේ එන්ජොයි වෙන්නේ. සින්දු කියලා සත පහක් මම ගෙදර අරන් යන්නේ නෑ. ඒවා සුදුහානේ මට කියලා තියෙනවා කණ්ඩ බොණ්ඩ කියලා. ඔව්. මට හරි දුකයි. කියන්නේ මං අර ඔය හිතන්නේ මම මානසික වැටෙන කෙනෙක් කියලා. ඔය ලංකාවේ ඉන්න මේ හොඳම යාළුවෙන් අහලා බලන්නකෝ. ඩුබායි විල ඉන්න යාළුවන්ගෙන්, ඉතාලියේ ඉන්න යාළුවන්ගෙන්, ප්‍රංශයේ ඉන්න යාළුවන්ගෙන්, කල්කටා ඉන්න යාළුවෙන් අහලා බලන්නකෝ මං කවුද කියලා. ඒගොල්ලෝ දන්නවා මම හොඳට. ඒගොල්ලෝ මට බඩගිනි කිව්වොත් මට සල්ලි එවනවා. ඒකින් තමයි මට ඔහොම බනින්න එපා. ඕගොල්ලන්ගේ වචන අහන්න මම කැමති නෑ. ඒගොල්ලන්ටත් මාර කේන්ද කියලා තියෙන පිටරට ඉන්න මගේ යාළුවන්ටත්. ඒකින් දැන් නිකන් ප්‍රශ්න ඇති කරගන්නත් එපා. මේ සින්දු අහන්න නැත්නම් එන්නත් එපා. මේ සංගීතගුරුන්ට කියන්න මාව ගන්නත් එපා කියලා. මොකද අපි ජීවත් වෙන්නේ සින්දු කියලා නෙවෙයි. සින්දු කියලා ජීවත් වෙච්ච කාලයක් තිබ්බා. දැන් මැච් එක ගහලා ඉවරයි. දැන් පිච් එක දිහා බලන් ඉන්නේ. අනේ සමාවෙන්න මෙහෙම කිව්වට දරා ගන්න බෑ. ඒ කියන්නේ මූණට කියලා තියෙනවා මහා ජරා වචන.
මාත් මිනිස්සෙක්නේ මට පුතෙක් ඉන්නවා චේතිය ඉන්නවා මේ නෝනා ඉන්නවා මගේ අම්මා තාම ඉන්නවා දන්නද මේ අම්මත් අද අසනීප වෙලා මේ මොකද්ද මේ පානදුරේ සුවස්ති හොස්පිටල් එකක් ගියා අම්මත් ඒ කල්පනා කරලා අම්මා කියනවා මේ ලයිව් එකක් දාන්නලු මේ මම මේ අනේ මගේ පුතා එහෙම කෙනෙක් නෙවෙයි කියලා මට ගෑනු පස්සේ යන්න ඕන නම් අවුරුදු 15ක් ළමයි නැතුව හිටියා මම කවදාත් හොර ගෑණියෙක් ගත්තේ නැහැ මම බැන්දේ එක ගෑණි සුදුහම් නිතරයි ළමයි 14ක් මැරුණා පුතා පස්සේ මම පුතාව කොහොමද හදාගත්තේ මට ඔහොම බනින්න එපා මම නරක මිනිහෙක් නෙවෙයි දන්නද බුදුසරණයි ජේසු පිළි අල්ලා දීවන්ගේ පිටයි මම තියන්නම් දෙපාරක් තේරුම් ගන්නකෝ බයි තරහ වෙන්න එපා මෙහෙම කිව්ව කියලා නැත්තම් මේකටත් කේන්තියයි බුදුසරණයි ලබනාත්වෙත් හම්බෙමු කොහොම හරි අපි නිවන් දකිමු බයි ඒ කලු එයා හොස්ටස්ලටයි පයිලට්ලටයි ට්‍රැක් බං චාමරයි ඔයා කියන්නේ එතකොට ඒගොල්ලන්ට ට්‍රැක් කියලාද චාමරයි ඔයත් තීන දහජරාව පස් පංගුවම ගහන්න එපා අනික බිව්වහම සමහර දවස් තියෙනවා අවුට් මතක නෑ මොනවද වෙන්නේ කියලා අන්න එහෙම සීන් එකක් තමයි ඔයාටත් වෙලා තියෙන්නේ ඉතින් ඒකින්ද මම කියන්නේ ඔය කොල්ලෝ දෙන පස් පංගුවම ගහන්න එපා ගානකට බොණ්ඩ නෝන්ඩි වෙන්න එපා චාටර් වෙන්න එපා පේනවනේ රටක් රාජ්‍යයක් ඉස්සරහා නෝන්ඩි වෙලානේ ඉතින් ඔයා දන්නෙත් නෑ ඔයා කියනවා කියලා වාඩිලා හිටියලු ඉතින් පයිලට්ලාට පිස්සුද ඔයා නිකන් එළියට දාන වාඩි වෙලා හිටියනම් ජෝගියක් දාලා තියෙනවානේ ආදරයට කියන්නේ පිස්සු පිහාට්ටෙක් හොඳේ මමත් ඔයා එකම පිස්සු පිහාට්ටෙක් ඒ නිසා නෝන්ඩි වෙන්න එපා ගානකට කණ්ඩ බොණ්ඩ කොල්ලොන්ට අතල ගන්න දෙන්න එපා ඔයාගෙන් එක එක ගුලි දීලා අතට මද්දර වෙදිලා වීඩියෝ කරලා දාන්නේ මොනවාද ඔයා බිම්මට්ටමේ මිනිහා තමයි එනවාට පොඩි රෙස්පෙක්ට් එකක් තියාගන්න නේ ගායකයෙක් විදියට එහෙනම් ජය වේවා මුන්ට ට්‍රැක් බං අයියේ